YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා රසම රස එක් කරි එක. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් මස් මාළු නැති දවසක මෙන්න මේ කරි එක හදලා රස බලන්න. මුලින්ම ලුණු, සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි, කරපිංච, රම්පේ හොඳින් සෝදලා ලස්සනට හීනියට කපා ගන්න ඕනේ. මම එක් කරි එක හදන්නේ බිත්තර දෙකකින්. මේ කරි එක 3 දෙනෙක්ට හොඳටම ඇති. දැන් භාජනයකට බිත්තර දෙක කඩලා දාගන්න. නරකුණ බිත්තර තියෙන්න පුළුවන්, ඒ නිසා හොඳට බලලා ගන්න. එහෙම නැතිනම් වෙනම කඩලා දාගන්න. දැන් වළඳක් ලිපේ තියලා ඇල් වතුර කෝප්පයක් එකතු කරගන්න. වතුර එක රත් වෙලා බුබුලු වෙනකොට ලුණු චුට්ටක් එකතු කරගන්න. මොකද අපි කඩාගත්ත බිත්තර දෙක එකතු කරගන්නේ මෙන්න මේ නටන උණු වතුරට. දැන් මේ නටන උණු වතුරෙන් බිත්තර දෙක හොඳින් තැම්බෙන්න දෙන්න ඕනේ. විනාඩි 2ක් 3ක් විතර යනකම් කලවම් කරන්න එපා, මොකද බිත්තරේ කැඩෙන්න පුළුවන්. මේ තියෙන්නේ හරියටම විනාඩි 9කට 10කට පස්සේ. ඉතින් හැමදාම තෙල් දාලා හදන බිත්තර මෙන්න මේ විදිහට ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරගෙන රස බලන්න පුළුවන්. හදාගත්ත බිත්තර ටික පැත්තකින් තියලා වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. දැන් රත් වෙලා තියෙන තෙල් ටිකට අබ හැන්දක් එකතු කරගන්න. අබ පුපුරනකොට ලුණු, සුදු ලුණු, කරපිංච, රම්පේ, තක්කාලි, අමු මිරිස් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඒ ටික හොඳින් බැඳෙනකොට මිරිස් කුඩු හැන්දක්, තුනපා කුඩු හැන්දක්, කහ කුඩු ස්වල්පයක්, කෑලි මිරිස් හැන්දක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් පොල් කිරි කප් භාගයක් පමණ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මේ වෙලාවේ තමයි අපි හොද්දට ලුණු එකතු කරගන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. බුබුලු දාලා හොද්ද උතුරනකොට හදාගත්ත බිත්තර ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩු කරගන්න. මම හිතනවා ඔයා මේ රෙසිපි එකට කැමති ඇති කියලා. ඉතින් හදලා බලලා රස මටත් කියන්න.